ඉතින් ඔයාලා හැමෝටම මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද vlog එකෙන් මම ගේන්නේ අද මට වැඩ ගොඩක් තිබ්බා, ටවුන් එකට යන්න තිබ්බා, බඩුවක් ගන්නත් එක්ක. ඒ විතරක් නෙවෙයි අක්කලයි ගෙදරත් ගියා. ඉතින් මම මේ ගිය අතරතුරේ ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් vlog එකක් විදියට ගේන්න හිතුණා. ඇත්තටම කිව්වොත් යාළුවනේ අද මම පාරට ගියේ වෙලාව නම් එච්චර හොඳ නෑ. මොකද මම බස් එකේ නිකන් ගොඩාක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සේදී ඉතින් බස් එකේ යන අතරතුරෙත් මම වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඒ ටික තමයි ඔය යන්නේ. ටවුන් එකට ආවට පස්සේ මම එකටම ගියේ බැංක් එකට. ඇත්තටම අද බස් එකේ එන්න ගොඩක් පරක් වුණාට සාමාන්‍යයෙන් බැංක් එකක නම් ගොඩක් වෙලාවට සෙනග ඉන්නවනේ. ඒ වෙලාවේ නම් මම ගිය ටයිම් එකේ නම් සෙනග ගොඩක් අඩුයි. ඒ හින්දා මට මගේ වැඩ ටික කරගන්න ගොඩක් ලේසි වුණා. ඊට පස්සේදී මම ගියා බුක් ෂොප් එකට. මට පොත් වගේක් ගන්නයි print out එකක් ගන්නත් තිබ්බා. ඒකත් අරගෙන ෆාමසි පැත්තේ ගියා. මට අක්කලයි ගෙදරදී පුංචි යාළුවෝ දෙන්නෙක් හම්බුණා. මේ බලන්නකෝ යාළුවා දෙන්න ගිහුරතලේ. හැබැයි මේ දෙන්නගේ වැඩේ කොයි වෙලාවෙත් රණ්ඩු වෙන එක. මේ බලු පැටිය කොයි වෙලාවෙත් මේ පූස් පැටියට කරදර කරනවා. තවත් එක දෙයක් තමයි මේ පූස් පැටියා, ඒ කියන්නේ එයාට තුනටියෙන් පල්ලෙහා කොටස පණ නැහැ. ඒ කියන්නේ ඉතින් එයාට ඇවිදින්න කියන්නේ එයාගේ වැඩ එහෙම කරගන්න ගොඩක් අමාරුයි. අපේ අක්කා මෙයාව මාසෙකට විතර කලින් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොටත් ඒ කාලේ වෙනකොට නම් චූටි පැටියෙක්ලු මේ පව්වේ වුණාට ඒත් මේ බලු පැටිය නම් මෙයාට ඉන්නම දෙන්නේ නැහැ, කරදර කරන හැමතිස්සෙම.
දවසේදී මං ටික වෙලාවකින් අපේ අක්කගේ වත්තේ ඇවිදින්න ගියා. එයාගේ වත්තේ අන්නාසි තියෙනවා, නාරන් තියෙනවා, ගොඩක් පළතුරු ಜಾති තියෙනවා. හැබැයි මේ දවස්වල පෑවුම් කාලේ හින්දා ගොඩක් ගස් මැලවිලා, වේලිලා එහෙම ගිහිල්ලා අර වැහි කාලේ තියෙනා වගේ නැවුම් ගතියක් නැහැ. අන්නාසි ගස් අන්නාසි පඳුරු වල නම් තිබ්බා අන්නාසි ගෙඩි දෙකක් විතර. මම ඒ ගෙඩි දෙකෙන් එකක වීඩියෝ ක්ලිප් එකක් නම් ගත්තා. ඔන්න ඉතින් ඔය විදියට තමයි අද මගේ දවස ගෙවුනේ.